හිත තේරෙන්න පටන් ගන්න මොකක් වෙනවද? හිතට එහෙම බය කරන්න පුළුවන් ප්‍රමාණය, පීඩණයටපත් කරන්න පුළුවන් ප්‍රමාණය, හිතට ගිනි ගන්න පුළුවන් ප්‍රමාණය අඩු වෙනවා. අන්න ඒකට කියනවා මොකද්ද? නිවිල යනවා කියන්නේ. කොහොමද ඒක වෙන්නේ? තමන්ගේ හිත තමන් තේරුම් ගන්න ප්‍රමාණයට තමයි කියන්නේ. චුට්ටක් තේරුම් ගත්තොත් චුට්ටයි වෙන්නේ. එතකොට අපි අර තරහකාරය වෙලා ඉන්න වෙලාවේ තමයි අපි එයාට මොකද්ද? ඇතුලෙන් හැඟවිච්ච ලව් එකක් තියෙන. ඒක ඔයාලට පේන්නේ නැහැ. එයාට ලව් එකේ හින්දා තමයි අත් එක තරහ ගිහිල්ලා තියෙන්නේ. දැන් සමහර අන්න කුමාරත් එක පට්ටම තරහයි. පස්සේ කාලෙක යනකොට අර දැන් හොඳ කියන මිනිස්සුන්ට අතට හොඳ කියන්න පුළුවන්. මේ කැමරා එක පාවිච්චි කරනනේ මෙයා. දැන් මේකේ බැටරිය charge වෙන සම්භාවිතාවයද තියෙන බහින සම්භාවිතාවද? බහිනවා. එතකොට මේක පටන් ගන්නකොට තියෙන්නේ මොකද? full charge එකේ. full charge එකේ තියෙනකොටම තේරුම් ගන්න ඕන දැන් බහැලා යන්න තමයි මෙතන ඉඳලම හදන්නේ කියලා. මං කියන කතාව තේරුණා? දැන් සතෙක් වැඩිපුර ජීවිතේ කරන්නේ කුසල්ද අකුසල්ද? මාංශ භක්ෂික නම් අකුසල. ඒක සාක භක්ෂක නා. ඒක අකුසලයක් කියලා කියන්නේ. ඒ ඉතින් සාක භක්ෂක නම් මොකද්ද? එතකොට අකුසල නැහැ. ඒ කොහොමද? ඉතින් ගස් වැල්නේ කන්නේ. ගස් කන කෑම මත විතරක් කුසල අකුසල සිද්ධ වෙන්නේ නැහැ නේ. අද එතකොට 23 නේ. දැන් යෝන් සිතට දහම් සිතට 23 වෙනි වැඩසටහන. ඉතින් දැන් මේ මම හිතන රටවල් 20ක 30ක විතර තරුණ අය, මධ්‍යස්ථ අය, වයසක අය, ගොඩක් අය මේ අහන ප්‍රශ්න මොනවද? එතනින් ගියාට පස්සේ ඒ වැඩසටහන් බලන අය කතා කරනවා, මෙහෙට එනවා, හම්බ වෙනවා. දහස් ගාණක් බලනවා. ඉතින් අපිට තව දැන් මේ IT කරන ළමයි එක්ක තව මම හිතන්නේ වැඩසටහන් දෙකක් වගේ මේකේ තව එකක් ඕනනම් කරන්න පුළුවන් වෙයි. ඊපස්සේ ඒ කට්ටිය එයාලගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා ඒ රස්සාවල් සඳහා යන කාලය තියෙනවා. ඉතින් ඇවිල්ලා දැන් අවුරුදු 2කට ආසන්න ඔක්තෝබර් මාසෙට. හරි. ඉතින් ඒ නිසා දැන් අද ඔයාලට තියෙන ප්‍රශ්න පටන් ගමු. එතන ඉඳලා අපි මේ සාකච්ඡාව කරගන්නවා. අවසරයි ලොකු ස්වාමීන් වහන්සේ මට තියෙන ප්‍රශ්නේ තමයි ගොඩක් ආගම්වල තියෙනවා මතයක් මේ බුද්ධ ආගමේ නිවන ගැන කියනවා. සමහර ආගම්වල ස්වර්ගය ගැන කියනවා. එතකොට අපි අපේ මානසික නිදහස වෙනුවෙන් තෝරගන්න ඕනේ මොන මාර්ගයද? එතකොට ආගමික මාර්ගය කියන්නේ පෙළඹවීමකින් තොරව අපිට බැරිද මේ මාර්ගය හොයාගන්න? පුළුවන්. මේ දැන් මෙහෙමයි. නිවන ගැන කියන්නේ ඒක ආසියාතික රටවල් වලනේ. විශේෂයෙන් ඉන්දියාව මුල් කරගෙන මහා ಭಾರತය මුල් කරගෙන තමයි නිවන ගැන කතා කරන්නේ. මොකක්ද නිවන කියන එකේ තේරුම? හිත නිවා ගන්න. මොකක්ද? හිත නිවීමකටපත් වෙනවා. ගිනි ගන්න, ඇවිලෙන, දැල්වෙන අපේ මේ චිත්තසංතානයේ සදාකාලික නිවීමක් සඳහා මේ දේශනාව තමයි නිර්වාණය, නිබ්බාන කියලා කියන්නේ. ඊළඟට සර්ගයට යනවා කියන්නේ මොකද්ද? ඒත් තමයි මේ ලෝකේ දුකයි මානසික පීඩා තියෙන සර්ගයට ගියාම එහෙම එකක් නැයි කියන්නේත් එතකොට වචනාර්ථය වෙනස් වුණාට හිතක නිවීමක්නේ. නේ? ඒ කියන්නේ මේ තියෙන ප්‍රශ්නකාරී පීඩාකාරී මානසිකත්වයෙන් තොර තැනක් තමයි සර්ගය කියන්නේ. ඒ නිසා හැමෝම සර්ගයට යන්න නම් ඒ තියෙන ආගමේ හැටියට ඒ විශ්වාසයන් ඇදහිීම් ඒ ඉගෙනීම මේව කරගන්න වෙනවා. එතකොට මේ වචනාර්ථ දෙකක් වුණාට දෙකෙන්ම කියන්නේ මේ හිතේ මොකද්ද? හිතේ නිවියාමක්. හිතේ සැනසීමක්. හිත මීට වඩා තියෙන තත්ත්වයේ උසස් වීමක්. කියන්නේ ඒ ස්වභාවයක් ගැන කතා කරන්නේ. එතකොට ඒක කතාවනේ මැද පෙරදිග ප්‍රදේශයේ නිසා. දැන් සර්ගය කියන්නේ යේසුස් වහන්සේත් එක්කනේ. ඒක මැද පෙරදිග ප්‍රදේශයේ ඒ බේස් වෙලා තියෙන. ඒ ප්‍රදේශයේ තීච්ච වචනයක් තමයි ඒ. ඉතින් ඒ දැන් ඊට පස්සේ ආගමකින් තොරව ඔයා මොකද වෙන්නේ ආගමකින් තොරව ඒ මාර්ගය හොයාගන්න බැරිද කියලා? පුළුවන්. දැන් අපි මේ ලෝකෙ ඉපදුනාට පස්සේ අපි හැම කෙනෙක්ම හිතක් එක ජීවත් වෙන්නේ. මොකද්ද? උදේ නැගිට වෙලා විතර රෑ නිින්දට යනකනොත් නිින්දාගන්නෙත් මොකද්ද අපේ මනසනේ නිින්දට යන්නේ. එතකොට දැන් මේ ඉන්න කට්ටිය ගත්තොත් මේ හැමෝම තරුණ වයස ඉක්මවා ගියපු අයම තරුණ වයසේ තමයි බොහෝ අය ඉන්නේ. දැන් ඕගොල්ලොන්ට කවුරු හරි දැන් කිව්වොත් ගෙදර අම්මා හරි මැරිලා තාත්තා මැරිලා එක වාගේ සහෝදරියක් මැරිලා කියලා දැන් මැසේජ් එකක් ආවොත් ඔයාලට මොකද්ද වෙන්නේ? ඈ මොකද්ද? උත්තර දෙනවා. දුක හිතෙනවා. දුක හිතලා විතරක් නිකන් ඉඳීද? එහෙනම් මොකද්ද වෙන්නේ? 100ක් නැති වෙනවා. මහා පපුවේ ලොකු ගින්නක් ඇති වෙනවා. එතකොට ඔය හැම කෙනෙක්ම ඉන්නේ මොකක්ද දැන් අපි දැන් ඔයා හැමින් ඊට පස්සේ අයි ගෙදරට ගා කතා කරනවා.
ඔයාලට ඒක අහපු ගමන් මොකද්ද වෙන්නේ? ඔයාලට ඔයගොල්ලෝ ගොඩක් බැඳිලා ඉන්න කාට හරි පුද්ගලයෙක් හරි ඔයගොල්ලෝ ගේ ගිනි තියලා කිව්වලා හරි දැන් ආවොත් ඔයාලට මේ බණ අහන්න පුළුවන්ද? බෑ සිහියක් පතන්න නැතර. ඊට පස්සේ ටික වෙලාවකින් ඔයා ටිකක් සිහියාවම කතා කරලා බැලුවාම පැය දෙකක් විතර ඔයා දැන් මානසික විඳවනකොට ඔයාගේ යාළුවෙක් ගෙදර කාට හරි කන්ටැක්ට් කරලා බලන ෆෝන් එක. ඒතර කියනවා ඒක වැරදි ආරංචිය. බොරුවට කියලා තියෙන්නේ කියලා. ඒක ඇත්තටත් නෙමෙයි කියලා තියෙන්නේ. ඒතර අර ගිනි ගත්ත ටික මොකද්ද වෙන්නේ? ඈ? වෙනවා. ඈ? හිත නිවෙනවා. එහෙනම් අර ගින්න ආවේ කොහෙන්ද? දැන් ඇත්තටම එහෙම සිද්ධියක් වෙලත් නැහැ. ඔයාට එහෙම කිව්වම ඔයාගේ ඇතුලෙන් ගින්නක්, අවසිහියක්, පීඩාවක් ඕනම කෙනෙක්ට එනවනේ. අයි පැය දෙකකට විතර පස්සේ කියන එක බොරුවක් කියලා. එතකොට අර කාවේ කොහෙන්ද? හිතින්ම තමයි. ඈ? හිතින්ම තමයි. එතකොට දැන් මේ හැම කෙනෙක්ම එන සිත මොකකද ඉන්නේ? ඕන වෙලාවක ගිනි ගන්න පුළුවන් ස්වභාවයකින්. මොන ස්වභාවයකද ඉන්නේ? ඒක ඇත්තට වෙන්නත් අහපු දෙයක් වෙන්නත් පුළුවන්. නැත්නම් තම බොරුවට හිතේම වාගත් එකක් වෙන්නත් පුළුවන්. ගොඩක් අය ගිනි ගන්න හිත බොරුවටම වාගෙන. ඒ බොරුවටම වාගෙනත් ලේසිද අමාරුද? ඈ? අමාරු. දැන් මිනිස්සෙට බොරුවටම වාගෙන දුක් පීඩාව ගින්දර විඳින එක ලේසිද අමාරුද? ඇත්තටම වුණත් බොරුවටම වුණත් ඒක දරා ගන්න පුළුවන් දෙයක් නේ. දැන් මම දන්න එකක් තියෙනවා. එක පිරිමි කෙනෙක් ඉන්නවා. එයාගේ මේ මම සේරම කතාව කියන්න අමාරුයි. ලොකු කතාවක්. එයාගේ ගෑනු කෙනා සිංගප්පූරුවේ. එයා කියන තැනට ලයිව් දාලා පෙන්නන්න ඕන. අර පිරිමි කෙනාට හැමතිස්සෙම සැකයි. ඒක එහෙන කරදරයක්නේ. එහෙමයි ඉන්නවනේ. මේ ඊට පස්සේ එක දවසක් එයාට මොකකට හරි වෙලා ඒක ඒ වෙලේ කෝල් දෙපාරක් තුන් පාරක් කරලා මේ ෆෝන් එක උස්සන්නම් බැරි වෙලා. හරිද? ඒක ටික කාලයක් කරනකොට මහා ලෙඩක් වගේ වෙනවනේ. ඊට පස්සේ අයිත් පැය ගානකින් කෝල් අර ගන්නකොට අර පැත්තේ ෆෝන් එක වැඩ කරන්නේ නැහැ. ඉතාලියේ ඉන්න ටික වෙලා කෝල් එකද බෙල්ට් එකේම බෙල් වල දාගෙන මැරිලා. බෙල්ට් වගේක් උපයෝගී කරේ. දැන් එතකොට එයා කෝල් එක ගත්ත වෙලාව උස්සන්න නැති නිසා දැන් අරයත් මානසික පීඩාවෙන් ඉන්නේ. අපන් ඉස්සුවට මැරෙන්නේ නැහැ කියලා. දැන් අර මිනිස්සේ මං අහන්නේ මෙතන හරි වැරද්ද නෙවෙයි. දැන් අර මිනිස්සෙට මැරෙන්නේ යාට කොච්චර පීඩාවක් තියෙනවද? සමහර වෙලට එයා හිතන දෙයක් වෙලක් නැහැ. එයා හිතේ මැවිච්ච දෙයකටනේ යාට ඒ ගින්න හටගන්නේ. එතකොට මේ ලෝකේ ওই වගේ මිනිස්සු සමහරට විහිළුවට අහන දේකට සමහරට තමන් හිතාගෙන ඉන්න දෙයකට සමහර සැක කරන දෙයකට සමහරට ඇත්තටම සිදු වෙච්ච දෙයකට. මේ මනස නිසා අනන්ත අප්‍රමාණ පීඩා විඳින. කොහොමද මේ පීඩා විඳපු අත්දැකීම් තියෙන ඇත උස්සනවල ඇත්තට හරි බොරුව. හරි බලව ඇත්තම සිද්ධිය ආරංචි වෙලා පීඩා විඳපු ඇත උස්සනවල. දැන් තමන්ගේ ඥාතියෙක් මේ ගිහි යාළුවෙක් මේ ගිහලා තමන්ගේ දෙයක් නැති වෙලා මොකක් කරේ අත උස්සනවල. ඊළඟ බොරුවට තමන්ම හිතාගෙන දුක් විඳපු ඒවා තියෙන ඇත උස්සනවල. තියෙනවා. ඉතින් ඕක ඉස්සරහටත් එනවා. මොකක්ද වෙනවද? ඉස්සරහටත් එනවා. සමහර වෙලාවට තමන් හිතේ මවාගත්ත දෙයක් නිසා පීඩණයටපත් වෙනවා. සමන් වෙලාවට ඇත්ත වෙච්ච නිසා. එතකොට ලෝකේ ඕනම කෙනෙක්ට ඕක වෙනවා. ඒ සමහර ඒවා දරා ගන්න බර වෙනවම ඒ වෙලෙම පාලම් වලින් පනිනවා. ඒ වෙලෙම කෝච්චි වලට පනිනවා. ඒ වෙලෙම බස් වලට පනිනවා. ඒකට උගද්ද එහෙම කියන එකකුව නෑ. එහෙම එක ශනිකත්ව ඒ පීඩනය දරා ගන්න බැරුව මිනිස්සු යෙදුවේ හානි කරගන්න. එතකොට දැන් අපි කවුරු හරි ඕනම ආගමික කෙනෙක් එයාට තමන්ගේ හිත ඇනලයිස් කරන්න තේරෙන්නේ නැහැ නේ ඇයි එහෙම වෙන්නේ කියලා. දැන් මම ඒක උගන්වලා තියෙන පිළිවෙලකට. ඒ ටික බැලුවොත් බෞද්ධ වුණත් අබෞද්ධ වුණත් ඒ මහානාය ගොඩක් ඉන්න හැම ආගමෙම. එයාට ටික ටික එයාගේ හිත වැඩ කරන විදිය තේරෙන්න පටන් ගන්නවා. හිත තේරෙන්න පටන් ගන්න මොකක් වෙනවද? හිතට එහෙම බය කරන්න පුළුවන් ප්‍රමාණය, පීඩණයටපත් කරන්න පුළුවන් ප්‍රමාණය, හිතට ගිනි ගන්න පුළුවන් ප්‍රමාණය අඩු වෙනවා. අන්න ඒකට කියනවා මොකද්ද? නිවිල යනවා කියන. කොහොමද ඒක වෙන්නේ? තමන්ගේ හිත තමන් තේරුම් ගන්න ප්‍රමාණයට තමයි කියන්නේ. චුට්ටක් තේරුම් ගත්තොත් චුට්ටයි වෙන්නේ. ගොඩක් තේරුම් ගත්තොත් ගොඩයි, සම්පූර්ණ තේරුම් ගත්තොත් සම්පූර්ණම නිවිල යනවා. ඉතින් ඒකට මේ ආගමක් අවශ්‍ය නැහැ. ඒකට අවශ්‍ය තමන්ගේ මනස කියවා ගන්න පුළුවන් ගුරුවරයෙක්. නැත්නම් තමන් තනියම හරි ඒක වුණොත් ඒක ලේසි නෑ තනියම වෙන එක. එහෙම වෙන්නත් පුළුවන් හදිස්සියේ. එහෙම වුණොත් ඒත් හිත නිවිල යන. ඒක ඇවිල්ලා රිද්ම් එකක් නේ. ඒක මේ හරියටම මනස තේරුම් ගත්තොත් තනියෙන් තේරුම් ගත්තොත් තනියෙන් නිවිල යනවා. කාගෙන් හරි දේ අහලා හරියට තේරුම් ගත්තොත් එහෙම නිවිල යනවා. කොහොම වුණත් තමන්ගේ මනස ඇනලයිස් කිරීම, අවබෝධ කිරීම, තේරුම් ගැනීම මත ඒක සිද්ධ වෙන දෙයක් නිසා වයසට යන එක මත සිද්ධ වෙන එකක් නෙවෙයි. සමහර වයසක යට හිතින් කොච්චර ගිනි ගන්නවද? ඒක ටිකක් ප්‍රඥාව තියෙන්න ඕන තමයි. මොකක්ද තියෙනවද? ප්‍රඥාව. ඉතින් සමහර වෙලාවට සමහර ආගම් වලින්
පොඩි පොඩි කරුණු කියලා තියෙනවා ඒ කාලේ ඒ ජීවමාන ශාස්ත්‍රවල. දැන් බුදුහාමුදුරුවෝ ගොඩක් ඒ වගේ කියපු කෙනෙක්. ඉතින් ඒවා උදව් වුණාම තමන්ට තවත් ලේසි තමන්ගේ හිත ඇනලයිස් කරගන්න. දැන් අපිට අවශ්‍ය වෙනවා අපේ මූණ පිරිසුදුව තියාගෙනද නැද්ද කියලා දැනගන්න. ඒතර අපිට වතුර පාවිච්චි කරලා ඕක බලා ගන්නත් පුළුවන්. වතුර වේතකොට කවුරු හරි එහෙම අපි බල බල අපි උත්සාහ කරනකොට අපේ අඩු තෝඩු තැම්ම කාලා හරි ලස්සනට තියාගන්න කවුරු හරි කන්නඩියක් ගෙනත් දෙනවා. ඒතර අපිට ලේසිද අමාරුද? ලේසි. ආගම් කියන්නේ ඒ වගේ දේවල්. ඉතින් ආගම් වල තියෙන හැම දෙයක්ම නෙවෙයි. ඒ ආගම් වල නියෝජනය කරන මූල ශාස්ත්‍රවල ගත්තාම ඒවයි තියෙනවා මේ හිත ගැන මොකක්ද පොයින්ට්ස් කියලා මේ හිත හදා ගන්න විදිහ හිත තේරුම් ගන්න විදිහ. ඒක හරියට කණ්ණාඩියකින් මූණ බලනවා. ඉතින් ඒව ආපු ගමන් අපිට හරි පහසුවක් ඇති වෙනවා. මොකද්ද? අපේ හිත අවබෝධ කරගන්න. ඒක මිසක් කවුරුත් ආගමක් කරපින්නගෙන යන්න ඕනේ නැහැ. ඒක තමයි ඒකට උත්තරේ. ඒකට හාමුදුරුවනේ ඒක අපි විහිම්ම කරගන්න ඕනේ දැන්. ඔව්. ඒක Tamanට උමනාව තියෙන්න බෑ. දැන් Tamanගේ කවුරු දැන් සමහර අය ඉන්න උපතින්ම බෞද්ධ. මැරිලා යනවා හැමදාම අර එක්කෝ පරිසරයේ තමයි. හැමදාම උදේ ඉඳලා හැන්ද වෙනකන් සමහරට දුක් විඳිනවා ඇති මනසින්. වෙච්ච දෙයකට හා නොවිච්ච දෙයකට. ඊළඟ දවසෙත් අහිත් වෙනවා. ඊළඟ මාසෙත් වෙනවා. ජීවිතේ කවදාවත්ම තේරෙන වයසෙල සැනසීමක් නැති වෙන්න පුළුවන්. හැබැයි උපැන්නේට මොකද්ද? බෞද්ධ. මේ යාට කිසිම වැඩක් වෙලා නැහැ නේ බෞද්ධකම. එයාගේ හිතට කිසිම සාන්තියක් නිවීමක් අවබෝධයක් ඇවිල්ලා නැහැ. මේ හැම තමයි ගොඩක් මිනිස්සු ඉපදින ගාය මැරෙලා යන්නේ. දැන් ඔයගොල්ලෝ මෙහි ආවිල්ලා මෙහෙම ඇහුවේ නැත්තම් හිත ගැන මෙලෝ දෙයක් දන්නේ නැහැ. ඊළඟට සමහර වෙන ආගම් වල ඒවත් හිත ගැන අපි යම් දේවල් ප්‍රකාශ කරලා තියෙනවා. ඒගොල්ලෝ ඒ වහලක් නැහැ. හැබැයි උපැන්නට ආගමක් තියෙනවා. හැබැයි අර විදියට අර බෞද්ධ විදියටම දුක් විඳින්මින් අසීමිත පීඩ තමන්ගේ හිතවත් අය බැඳි කොහොමද ඔයාලා වයස යන්න ඔයාලගේ සතුට අඩු වෙනවද වැඩි වෙනවද? ඈ දැන් මෙතන පොඩි ළමයි ටිකක් හිටියේ කියලා අත උස්සන්නේ කොහොමද ටක් ගාලා උස්සන හරි සහැල්ලු. ඔයාලා පුංචි කාලේ මොහිනේ නේද? එහෙම අර 6 7 දවල් යන්න ඔයාලගේ ඊගෝ එක වැඩි වෙනවා. ඒ කියන්නේ හිත එතකොට ඔයාලා පීඩාවටපත් කරන ප්‍රමාණය මොකක් කරනවද? වැඩි කරනවා. දුකටපත් කරන ප්‍රමාණය වැඩි කරනවා. තමන්ගේ හිතේ මතයකට ගැලපුණ නැති ගමන් තමන් අසහනයටපත් වෙනවා. පීඩාවටපත් වෙනවා. අර සහැල්ලු බව නැති වෙලා යනවා. එතකොට ඔයාලා වයසට යන්න ගින්න අඩු වෙන්න තියෙනවද වැඩි වෙන්න තියෙනවද? වැඩි වෙන්න වැඩිපුර ගිනි ගන්න ඕන නම් පෙට්‍රල් මුලින් තිබුණේ අපි කියමුකෝ මේ තෙත වලට තෙත රෙද්දකට ඩීසල් වැටිලා කියලා හරි අමාරුවෙන් ගිනි ගන්න. දැන් පෙට්‍රල් ගෙනල්ලා දාන්නේ කෙලින්. ඒ හොඳම දහන ඒවා ගෙනල්ලා දාන. එතකොට මොකද වෙන්නේ? මුළු සර්වාංගෙම ගිනි ගන්න හැම වෙලාවෙම. ඉතින් ඒ වගේ තමයි මිනිස්සු වයසට යන්න තමන් ගවේෂණය නොකරපු නිසා, තමන්ව අවබෝධ කරගත්තේ නැති නිසා, තමන්ට මහා මන්දිර තියෙනවා, මහා වාහන තියෙනවා, මහා මාලිගා තියෙනවා. හිතේ කිසිම සැනසීමක් නිවීමක් නැහැ. හිත හැමතිස්සෙම අවුලක තියෙනවා. නේ? ඉතින් ඒ වාරණයටපත් වෙන සමහර උපාධි 10ක් විතර තියෙනවා. ඒත් හිතේ සමහර නිවීමක් සැනසීමක් නැහැ. ඒ වගේම ඕන තරම් හම්බ වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා ජීවිතේ වටිනාම දේ තමයි තමන් ගැන තමන්ගේ මනස හරියට කියවා ගැනීම. හරියට තේරුම් ගැනීම. එතකොට තමන්ගේ ඊගෝ එක එන්න ඒකට තියෙන වටිනකම අඩු වෙනවා. අඩු වෙනකොට හරි සැහැල්ලුවෙන් ජීවත් වෙනවා. එතකොට යා මේ ජීවිතේ ජීවත් වෙනවා. අනිත් අය ජීවත් වෙනව නේ මොකද්ද? විඳව ඉන්නවා. ඒක තමයි අත්ත කතාව. අවසරයි ස්වාමීන් වහන්සේ. මට තියෙන ප්‍රශ්නේ තමයි අපි ජීවිතේ ඉස්සරහට යද්දී අපිට එක එක ප්‍රශ්න එනවා. එතකොට ඒ ප්‍රශ්න වලට අපි තනියෙන් උත්තර හොයන්න යනවා. එතකොට ඒක වැරදෙන්නත් පුළුවන් හරියන්නත් පුළුවන්. නැත්නම් තව විදිහක් අපිට තියෙනවා අපි කාගෙන් හරි උපදෙසක් ගන්න ඕනේ. එතකොට ඒ උපදෙසත් සමහර වෙලාවට හරියන්න පුළුවන් වැරදෙන්න පුළුවන්. ඔව්. එතකොට අපි කොහොමද මේ වගේ අවස්ථාවක හරි තීරණයක් ගන්නෙ සහ ඒ ප්‍රශ්නෙට සාපේක්ෂයි. දැන් අපිට ඕන ආර්ථික ප්‍රශ්නයක නම් අපි එතකොට ඒකට උත්තරේ ගන්න ඕන කාගෙන්ද? ආර්ථිකය ගැන දන්න කෙනෙක්. අපි ආර්ථික ප්‍රශ්නෙට උත්තර ගත්තොත් ගොවියෙක්ගේ එතකොට අපිට වරදින්න තියෙන සම්භාවිතාවය අඩුයිද වැඩිද? වැඩි. දැන් ගෝඨාභය රජය කරා වගේ තමයි. හැම එකටම හමුදා නිලධාරීන් බස්සන. එතකොට ඒ වගේ තමයි. එතකොට කුෂිකාර්මික ප්‍රශ්නයක් නෑ. වගාවට අපි අරගෙන වැඩක් නෑනේ. මේ පොලිසියෙක් කෙනකින් අහලා වැඩක් නෑනේ වගාවක් කරන විදිහ. වගාවක් කරන විදිහ හාමුදුරු කෙනකින් අහලා වැඩකුත් නෑනේ. වගාවක් කරන විදිහ අහන්න ඕන මොකද්ද? වගාව ගැන අත්දැකීම් තියෙන ඒ පැත්ත දැනුම තියෙන ඒ ගැන රිසර්ච් එකක ඉන්න මිනිස්සෙක්. ඉතින් ඒ වගේ අපේ ප්‍රශ්නෙට සාපේක්ෂව අපි හැමතිස්සෙම අපිට ලෙඩක් දුකක් තියෙනම් අපි ශාරීරික ලෙඩක් තියෙනම් අපි අහලා වැඩක් නෑ මේ නීතිඥයෙක්. අපි ඒක අහන්න ඕන මොකද්ද?
වෛද්‍යවරයෙක්. ඉතින් ඒ වගේ අපි හැමතිස්සෙම අපිට තේරුම් අරගෙන තියෙනවා මට මේ ප්‍රශ්නේ දැන් තියෙන ප්‍රශ්නේ මේක. ඒතර ඒ පිළිබඳව නිපුණත්වයේ අත්දැකීම් තියෙන මිනිස්සු ඉන්නවා. ඒගොල්ලෝ හමු වුණාම වරදින්න පුළුවන්. ඒ වරදින්න තියෙන සම්භාවිතාවය අඩු වෙනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. මට තියෙන ප්‍රශ්නේ තමයි අපි ගොඩක් ආසාවෙන් තැන තෝරගන්නවා හරි මේ තැනකට යනවා හරි පස්සේ කාලෙක ඒ තැන එපා වෙනවා. සමහර සිද්ධීන් හින්දා සමහර මිනිසුන්ගේ ක්‍රියාවන් හින්දා එපා වෙනවා කලකිරෙනවා. ඒ වගේ වෙලාවක ඒ දේවල් ඉවසගෙන ඒ වෙලාවේ මුණ දෙන්නේ කොහොමද? ඒව සතුටින් ඒක පළවෙනි එක තමයි දැන් ඔයා කිව්වේ. අපි සමහර තැනකට ආසාවෙන් යනවා. මෙහෙට එහෙම ආපෙකද. හරිද? ඊට පස්සේ කාලයක් යද්දි මොකද වෙන්නේ? එපා වෙනවා. ඒකේ ඔයා ඉගෙන ගන්න දේ මොකද්ද? දැන් එහෙම සිද්ධියක් වුණාම ඔයා මොකද්ද ඉගෙන ගන්න? ඈ? ඔයා ආසාවෙන් යනවා නම් ඔයා තේරුම් ගන්න මට මේක එපා වෙන්න වැඩි දවසක් යන්නේ නැහැ. ඔය යාළු වෙච්ච එක වුණත් එහෙම තමයි. දැන් අපි කට්ටියත් ආසාවෙන් යාළු වෙන්නේ. හැබැයි ඕක ආසාවෙන් යාළුට වගේම එපා වෙන්න වැඩි කාලයක් යන්නේ නැහැ. ඒක ලෝක ධර්මතාවයක්. ඒක තැනක අවුලක් නෙවෙයි. මොකක්ද ධර්මතාවයක් කියන්නේ? ඒක වෙන්නේ මේ විදිහට තමයි. මේ කැමරා එක පාවිච්චි කරනනේ මෙයා. දැන් මේකේ බැටරිය charge වෙන සම්භාවිතාවයද තියෙන බහින සම්භාවිතාවද? බහිනවා. එතකොට මේක පටන් ගන්නකොට තියෙන්නේ මොකද full charge එකේ. full charge එකේ තියෙනකොටම තේරුම් ගන්න ඕන දැන් බහැලා යන්න තමයි මෙතන ඉඳලම හදන්නේ කියලා. මං කියන කතාව තේරුණේ? මොකද්ද? අපි කාත් එක්ක හරි යාළු වෙනකොටම තේරුම් ගන්න ඕන ඊළඟට තියෙන්නේ මොකද්ද? තරහ වෙන්න තමයි සම්භාවිතාවය. මොකද්ද තියෙන්නේ? අපි තැනකට පැහැදෙනකොටම තේරුම් ගන්න ඕන මොකද්ද? අපහදින්න තමයි ඊළඟට අපේ හිත තියෙන්නේ. දැන් කවුරු හරි මේ දිනුව කියමුකෝ. ඒ දිනන්නේ යාට තියෙන විශ්වාසයට යා රට හදයි කියලානේ. හැබැයි වෙන්න ආරංචි වෙන්න තියෙන්නේ මොකද්ද වැඩිපුර? එයාගේ බලාපොරොත්තු කැඩෙන්න තමයි තියෙන්නේ. ඒක තමයි ලෝක ස්වභාවය. එක දෙකත්තකට වෙන්න පුළුවන්. දැන් අපි යනවා විශ්වාසයෙන්. ඒ විශ්වාසයෙන් යනකොට ඒ විශ්වාසය තව වැඩි වෙන්නත් පුළුවන්. ඒත් වෙනස් වෙනවා. විශ්වාසය තව අඩු වෙන්න කොච්චර වැඩි වුණත් උපරිම තැනකට එනවනේ. අයිත් එතන ඉඳලා මොකද්ද වෙන්නේ? අයිත් එක්ක මෙහෙම යන්න ඕනේ මෙහෙම යන්න ඕනේ. නේ උපරිම තැනට ආවට පස්සේ එක්ක ඒකාකාරී ප්‍රවේගයෙන් යන්න ඕනේ. එහෙම ඒවත් එන්න පුළුවන්. හැබැයි වැඩිපුරම වෙන්නේ මොකද්ද? උඩට ගිහිල්ලා පහළට යට එක තමයි වෙන්නේ. නේ? ඉතින් ඒක නිසා ඒක ඔයා එක තැනකට විතරක් පොදු ධර්මයක් නෙවෙයි. ඔයා ආයතනයක වැඩ කරන්න ගියත්, කසාද බඳින්න ගියත් හැම තැනකදීම කවුරු යාළුවෙක් හම්බුනත් හම්බ වෙනකොටම තේරුම් ගන්න ඕන මිත්‍ර වෙනවා නම් තරහ වෙන්නත් වැඩි කාලයක් යන්නේ නැහැ කියලා. ඒ තේරුම් ගැනීම. ඒ තේරුම් ගත්තාම මොකද්ද වෙන්නේ? අපිට එතනින් පස්සේ තරහ වුණා කියලා ප්‍රශ්නකුත් අපි ඒක කලින් තේරුම් අරන් හිටියේ. ආසාවෙන් ගියයි කියලා ප්‍රශ්නකුත් අපි දන්නවා දැන් ඊට පස්සේ ඒ ආසාව නැති වෙන අපේ විශ්වාසය නැති වෙන දේවල් තමයි අපිට දකින්න හම්බ වෙන්නේ ඊළඟට. ඒතර ඒව නැති වුණාට ප්‍රශ්නේ අපි ඒක කලින් තේරුම් අරගෙන. ඒ නිසා ජීවිතය කියන්නේ මොකද්ද? මේ ස්වභාව දහම් වෙන විදි තියෙනවනේ. ඒ වෙන විදි තේරුම් ගන්න ඕන. තේරුම් ගත්තම තමයි හිතට නිදහසේ ජීවත් වෙන්න පුළුවන්. තේරුම් ගත්තේ නැති වුණොත් මොකද්ද වෙන්නේ? හිතට කිසිම නිදහසක් නැහැ. ඇයි? හැමතිස්සෙම අපි රිද්මයෙන් පිට තමයි කල්පනා කරන්නේ. මේ ලෝකයේ වැඩ කරන රිද්මයක් තියෙනවා. ඒ මං කිව්ව විදිහට තමයි වැඩ කරන්නේ. ඉපදිච්ච දවසේම තමයි අපි මැරෙන්න තීරණය වුනේ. අම්මගේ බඩට ආපු වෙලාවෙම අපේ මරණය තමයි ඊළඟට වෙන්නේ. ඉතින් මරණය කරානේ අපි හැමෝම යන්නේ. නේ? ජීවත් වීම කරා යන්නේ නැහැනේ. එන්න වයසට යනවා මිසක් තරුණ වෙන්නේ නැහනේ. ඒවට කියන රිද්ම් එකකට වෙන්නේ. මොකද්ද වෙන්නේ? ඒ වගේ හැමදේම යාළුකම්, මිත්‍රකම්, වෛරය, ප්‍රේමය හැම එකම රිද්ම් එකකට වෙන්නේ. එතකොට අපි කාට හරි වෛරයෙන් ඉන්නවනේ ඒක අනිත් පැත්ත මොකද්ද? අපි ඊළඟට අපි යත් එක යාළු වෙන්න සම්භාවිතාවයක් තියෙනවා. මොකද තියෙන්නේ? දැන් අපි කාට හරි තරහින් ඉන්නවනේ අපි අනිවාර්යෙන් තා ටික කාලයක් යනකොට අපි හොඳ යාළුවෙක් වෙන්නත් පුළුවන්. අපි හොඳ යාළුවෙක් කියලා ඉන්නවනම් පරම තරහකාරයෙක් වෙන්න ඔහොම ඔය ලෝකේ වෙලා නැද්ද? එතකොට අපි අර තරහකාරය වෙලා ඉන්න වෙලාවේ තමයි අපි එයාට මොකද්ද? ඇතුලෙන් හැඟවිච්ච ලව් එකක් තියෙන. ඒක ඔයාලට පේන්නේ නැහැ. එයාට ලව් එකේ ඉන්න තමයි අත් එක තරහ ගිහිල්ලා තියෙන්නේ. දැන් සමහර අන්න කුමාරත් එක පට්ටම තරහයි. පස්සේ කාලෙක යනකොට අර දැන් හොඳ කියන මිනිස්සුන්ට අතට හොඳ කියන්න පුළුවන්. දැන් හොඳ කිය නෑව අපි තමයි යෝකට ඡන්දෙ දුන්නේ කියලා බැන බැන යනවා. නේ?
ඒක තමයි හිතේ ස්වභාවය. ඒක තමයි ලෝක ස්වභාවය. ඉතින් ඒව ගැන අපි කලබල වෙන්න ඕනේ නැහැ. ඒක එහෙම තමයි. දැන් අපි වයසට යන එක ගැන කලබල වෙන්නේ නැහැ නේ ඇයි ඒ? ඒක එහෙම තමයි. ඉතින් ඒක ගැන හිතලා වැඩක් නැහැ. නේ? දේවා කොහෙට හරි ආසාවෙන් යනකොටම අයිත් ඒ වෙලාවෙම යනකොටම තේරුම් ගන්න මගේ මේක ඊට පස්සේ අඩු වෙන්න තමයි තියෙන්නේ. ඒක උනා ඒක ප්‍රශ්නයක් නැහැ. හරිද? අවසරයි ලොකු ස්වාමීන් වහන්සේ දැන් මනුස්ස විදියට අපි දැන් එක එකනාට එක එක දේවල් ආසාවල් තියෙනවනේ දැන් සමහරක් අයට තියෙනවා දැන් මල් ඉන්දනවා ඊට පස්සේ තව වෘත්තීය වශයෙන් මිනි මරණ කට්ටිය ඉන්නවා. එතකොට දැන් ඒගොල්ලොන්ගේ අන්තිම චුතිසිතේදී සමහරක් විට ඒ කියන්නේ එයා කරපු වෘත්තීය හරි යම්කිසි දෙයක් හිතෙන නිසා මනුස්සාත්මයක් පෙරේතාත්මයක් සතෙක් විදියට හරි ඉපදෙන්න පුළුවන්. ඒත් සතෙක්ට එහෙම දේවල් ඒ කියන්නේ හිතන්න බෑනේ. දැන් පූසෙක් උදාහරණයට ගත්තොත් ඌ සත්තු මරාගෙන කනවා. එතකොට ඌ ප්‍රාණඝාතය කරන්නේ. එතකොට ඌට චුතිසිතක් තියෙනවා. ඒ සතාට චුතිසිතක් තියෙනවා. එතකොට ඌට පුළුවන් ද මනුස්සාත්මයක් ලබන්න කියන්නේ එතන මොකද තියෙන දැන් පූසෙක් කියලා ගන්නවා. චුතිසිතේ කියන එකේ තේරුම මොකද්ද? ඒ කියන්නේ අර මේ ජීවිතේට පහළ වෙන අන්තිම හිත. ඒකේ නමක් චුතිසිත කියලා කියන්නේ. වාගේ නම කලසිනේ. කලස කියන නමේ තේරුම මොකද්ද? අස්වැන්න. අස්වැන්න. ඒ චුතිසිත කියන නමේ තේරුම මොකද්ද? අන්තිමට මැරෙන මොහොත අන්තිමට මැරෙන මොහොතේ නෙවෙයි. මේ භවයේ අන්තිම සිත. එයාගෙන් පස්සේ අපේ බොඩි එකේ හිත පහළ වෙන්නේ නැහැ. හිත කියන්නේ හරි වේගවත් එකක්නේ. එක හිතක් නෙවෙයි තියෙන හිත ගොඩක් පහළ වෙනවා. ඔයාලට අපි ප්‍රශ්න යන්නත් හිත දසදහස් ගණක් යනවා. ඔහොම ඔයාගේ මේ ශරීරය ඇසුරු කරන් පහළ වෙනවා අන්තිම හිත. ඒකෙන් පස්සේ අයිත් හිතක් පහළ වෙන්නේ නැහැ මේ බොඩි එකේ. ඒ හිතට කියන මොන සිතද? චුතිසිතේ කියලා. එතකොට දැන් පූසගේ අන්තිම හිත පහළ වෙනවනේ. ඒක පූසගේ චුති සිත. ඊට පස්සේ දැන් මොකද්ද ප්‍රශ්නේ? එතකොට දැන් නැතව දන්නේ නැහැ මොකද්ද චුතිසිත කියලා හොයාහනවා. මේ එතකොට දැන් මිනිස්සෙක් දැන් අපි කියනවානේ දැන් මෙහෙම මොකක් හරි ආත්මයක ඉපදෙනවා කියලා එයාගේ අන්තිම ඒ සිත අණුව. එතකොට දැන් සතෙක්ට ඒ වගේ එකක් තියෙනවා. දැන් සතෙක් වැඩිපුර ජීවිතේ කරන්නේ කුසල්ද අකුසල්ද? මාංශ භක්ෂික නම් අකුසල. ඒක සාක භක්ෂක නා. ඒක අකුසලයක් කියන දෙයක් නෑනේ. ඒ ඉතින් සාක භක්ෂක නම් මොකද්ද ඔය? එතකොට අකුසල් නෑ. ඒ කොහොමද? ඉතින් ගස් වැල්නේ කන්නේ. ගස්සල් කන කෑම මත විතරක් කුසල් අකුසල් සිද්ධ වෙන්නේ නැහැ ඉතින් අනිත් අයට කරදරයක් වෙන්න විදියක් නැහැ නේද? නේද? එහෙම නෙවෙයිනේ. දැන් බය කියන එක කුසලයක්ද අකුසලයක්ද? අකුසලයක්. දැන් හාවෙන් බයෙන් ජීවත් වෙන්නේ. එතකොට උන් මොකද්ද වැඩිපුර වැඩ තියෙන්නේ? ඒකට වැඩිපුර අකුසල් දෙන්න එකතු කරා. ඒ වගේ සත්ත්ව ලෝකයේ තියෙන බය, තව සතෙක්ට බය, ජීවිත අවදාන මේකත් එක්ක ඔය ඉන්නේ. එතකොට වැඩිපුර පහළ වෙන්නේ මොනවද? අකුසල් සිත්. අකුසල්. එතකොට සත්වාත් කියන්නේ ඔය සතෙක් විදියට ඉපදුනාම මනුස්සාත්මයක් ලබන්න සෑහෙන අමාරුයි. ඒක තමයි බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ. සතෙක් වෙන්න ලේසි. ගැලවෙන්න අමාරුයි. ඒක ගොඩාක් අමාරුයි. ටිකක් නෙවෙයි මොකද්ද? හරිම අමාරු එකක් කියලා. හේතුව එයාගේ ජීවිතේ අයිත් දැන් අපිට මිනිස්සෙක් වශයෙන් අපේ හිතේ සැහැල්ලු වෙන දේවල්, හිත බර වෙන දේවල් අපිට තේරුම් කරලා දෙන්න පුළුවන්. ඒත් අර පූස වගේ මිනිස්සුන්ට බෑ. ඒ කියන්නේ යම් කිසි මනුස්සාවේශයක් තියෙන මිනිස්සෙක්ට කියලා දෙන්න පුළුවන්. ඔයාගේ හිත මේ දේවල් කරොත් හිත බර වෙනවා. මේ දේවල් කරොත් හිත මොකක් වෙනවද? සැහැල්ලු වෙන. කියන්නේ කුසල් අකුසල් ගැන කියලා දෙන්න පුළුවන්. හරිද? හිත හොඳ නරක ගැන කියලා දෙන්න පුළුවන්. යහපත අයහපත ගැන කියලා දෙන්න පුළුවන්. එතකොට මේ මනුස්සයට ඕන ඒක දිනු කරගන්නත් පුළුවන්. ඒක අනිත් පැත්ත කරන්නත් පුළුවන්. එතකොට සතෙක්ට පුළුවන් ද මෙතන ගෙනලා බල්ලෝ ටිකක් වාඩි කරවලා බණ කියන්න පුළුවන්ද? දැන් බල්ලෝ ටිකක් වාඩි වෙලා ඔහම තියලා දැන් කියා දෙන්න පුළුවන්ද බල්ලෝ අනිත් බල්ලට මෛත්‍රී කරපන් ඒක කුසලයක් කියන්න පුළුවන්ද? බෑ. හාව ටිකක් ගෙනල්ලා පුළුවන්ද? ලේසි නෑ. ලේසි නෑ. ඒක අමාරුයි. මොකද එහෙම කියා දුන්නත් එයාට ඒක ගොඩක් ලොකුවට හිතන්න පුළුවන් චිත්ත ශක්තියක් නෑ. ඒක ගොඩක් නෑනේ. එහෙම හිතන්න බෑ. හිත දියුණු කරන්න බෑ එතනද. ඒ කියන්නේ ගොඩක් සත්ත්ව ලෝකවල ඉන්න සත්තුන්ට හිත දියුණු කරනවා. කවදාවත් මෙඩිටේට් කරන අලියෙක් දැකලා තියෙනවා. නෑනේ. තවලින්ට දානයක් දෙන අලියෙක් දැකලා තියෙනවා. එහෙම කරන්න බෑ. හරිද? බුදුහාමුදුරුවෝ කියන සතෙක් වෙන්න හරිම ලේසි. හරි මොකද කරන්නේ සතෙක් වගේ ජීවත් වුණා නම් හරි වැඩි කාලයක් යනකලින් සතෙන්ම තමයි. හැබැයි අයි සත්ත්ව ලෝකෙට ගියහම නැවත මනුසාත්මයක් ලබා ගන්න කේම ලේසි පහසු දෙයක් නෙවෙයි. ඉතින් බුදුහාමුදුරුවෝ පෙන්නලා තියෙනවා එයාගේ තියෙන ඥාණයට අවබෝධයට මේ ලෝකේ මැරෙන මිනිස්සු වැඩිපුර සත්තු වගේ තමයි ජීවත් වෙන්නේ. පෙරේතයෝ වගේ තමයි ජීවත් වෙන්නේ.
යක්ෂයෝ වගේ තමයි ජීවත් වෙන්නේ. ඒගොල්ලෝ මරණයෙන් පස්සේ එයාලගේ හිතේ ඒ පුරුද්දට, ඒ අකුසලයට එයා ඒ ලෝකෙ ගිහිල්ලා උපදිනවා. ඒක කොච්චරද කියනවනම් සම්භාවිතාවයක් වශයෙන් කිව්වොත් දැන් බුදුහාමුදුරුවෝ අර වැල්ලකට අත ගහලා ගන්නවා පස් ටිකක්. මේ වැලි ටිකක් නියපිටට. එතකොට නියපිටේ වැලියට ටිකයිනේ රැඳෙන්නේ. එතකොට අන්න ඒ වගේ සම්භාවිතාවයක් විතරයි මේ මනුස්ස ලෝකේ ඉන්න මනුස්සයන්ගේ නැවත මනුස්ස ජීවිතයක් ලැබෙන්නේ. අර වැලි වගේ සම්භාවිතාවයක් මොකද්ද වෙන්නේ? සතර අපායට ගත වෙනවා සත්ත්ව ලෝකයට යනවා. ඇයි අපි සමහරු ඇඳුම් ඇඳලා බත් කෑවට ඒගොල්ලෝ පූස වගේම තමයි. ඒගොල්ලෝගේ හිතේ ඉරිසියාව, වෛර, එකට එක කිරීම ඒව එන්න පුරුදු කරගන්න. පුරුදු කරලා තරහෙන්, වෛරයෙන්, කෝපයෙන් ජීවත් වෙන්නේ. මිනිස්සු මරන්න තරටමත් හිත හදා ගන්නවා කියන්නේ ඒකනේ. නේද? මිනිස්සු මරන් කනවා කියන කොටියෙක් සිංහෙක් වගේ තමයි දැක්කම මරන්න දෙන හිතන්න පුළුවන්. ඉතින් ඒ වගේ සමහර මිනිස්සු බැලුවහම මෙතනින්වත් එහෙමයි ඉන්න පුළුවන්. හියුමන් බොඩි එක මයින්ඩ් එක සතෙක්ගේ වගේ. ඉතින් ඒ වෙලාවේ කාය ජීවිතේ ඒ හිත වෙනස් කරගත්තේ නැත්නම්, ඒ හිත පිරිසුදු කරගත්තේ නැත්නම් එයාට මොකක් වෙනවද? මරණයෙන් පස්සේ එයාගේ පුරුද්දට යනවා. ඒක නිසා තමයි මෙතන තියෙන ෂණ සම්පත්තියක් ලැබිලා තියෙන්නේ. මොකද ෂණ සම්පත්තියක් කියන්නේ? හරිම රෙයා chance එකක් හම්බ වෙලා. හිත මොකක් කරගන්නද? කොච්චර නරක තැනක තියෙනවද දියුණු තැනකටපත් කරගන්න පුළුවන්. Tamanට අවශ්‍ය නම් වීරිය තියෙන, උමනාව තියෙන, ඒ වගේ අඟුලිමාල කියන්නේ මිනිස්සු දහස් ගාණක් මරලා සතෙක් වගේ හිටපු කෙනෙක්. හැබැයි යාට බුදුහාමුදුරුවෝ මුණ ගැහිමින් යා වෙනස් වුණා. මොකක් වුණාද? කුරා කුඹියෙක්වත් මහන්න නැති තරම මානසිකත්වයකට හදාගත්තා. ඉතින් මනුස්ස ජීවිතේ එහෙම වෙනස් කරගන්න. Taman ඉන්න තැන මොනතරම් ජරා තැනක් වුණත් Tamanට අවශ්‍ය නම් ඒ කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහුනම, ඥානවන්තයෙක් මුණ ගැහුනම එයාගේ උදව්වෙන් උපකාරයෙන් එයාට මොකද්ද? අපායත් දිව්‍ය ලෝකයක් කරගන්න පුළුවන්. මේ අපායත් දිව්‍ය ලෝකයක් කරගත්තොත් ගොඩ දැන් හැම කෙනෙක්ටම උපතින් හම්බ වෙන්නේ දිව්‍ය ලෝකයක්. ඇයි කිසිම කෙනෙකුගේ හිතේ කහටක්, වෛරයක්, ඉරිසියාවක් නැහැ. ඊට පස්සේ මේ මිනිස්සු ජීවත් වෙන පරිසරේ එයාගේ ඇතුලේ තියෙන ආශ්‍රව ධර්ම කියලා කියන්නේ. ඒ දේවල් වලින් ඊට පස්සේ දැන් මේ වෙනකොට ඔයගොල්ලෝ අපායවල දිව්‍ය ලෝකවල හදාගෙන ඉවරයි. ඒ කියන්නේ දිව්‍ය ලෝක තියනා ඉන්නවා. ඒ යාට ඕන නම් ඒක තව තව ලස්සන කරගන්න පුළුවන්. සමහර මිනිස්සුනේ එයාලා හරි සැහැල්ලුවෙන් ඉන්නේ. එයා දිව්‍ය ලෝකේ ජීවත් වෙන්නේ. සමහරව හරි බරයි මනස. අපායක ජීවත් වෙන්නේ. හිත ඇඟ විතරයි හියුමන් බොඩි. ඒකයි බුදුවරු වගේ ඥානවන්ත මිනිස්සු කියන්නේ මේ මනුස්ස ජීවිතේ හරි වටිනවා. ඒක මහා බර දේවල් කළ අපාගත වෙන්න එපා. මොකක් කරගන්නද? ඒකෙනුම් දෙන්න පුළුවන්. දැන් මනුස්සයෙක් වෙනවටත් වඩා අමාරුයි දෙවියෙක් වෙන එක. දෙවියෙක් වෙනවට වඩා අමාරුයි බ්‍රහ්මයෙක් වෙනවට. ඒ ඔක්කොට වඩා අමාරුයි සදාකාලික විමුක්තියටපත් වෙන එක. මේක වෙන්න පුළුවන් කෙනෙක්ට විමුක්තියටපත් වෙන්න. බැරිම නම් අඩුතරමේ දිව්‍ය ලෝකයකට හරි යන්න. මේ මනස දිව්‍ය ලෝකයක් කරගන්න. දැන් මං අහලා තියෙනවා දැන් දිව්‍ය ලෝකය දැන් දෙවි කෙනෙක් වුණා කියලාත් ඒත් අපි ආශාවල් ඒ කියන්නේ එතනත් දැන් සැප සම්පත් ලැබුණාම එතකොට එතනත් තව ඒ කියන්නේ අර ආශාවල් ඇති වෙනවා ඔව් ඉතින් ඒව කරන්න දෙයක් නැහැ. දැන් මෙහෙමනේ දැන් ඔයා ඉපදිනවා ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ ගෙදර. දැන් ඔයාට ජීවිතේ පින්දහම් කරන්න සැහැල්ලුවෙන් ගත කරන්න ලේසිද අමාරුද? ලේසි. ඔයා දැන් ඉපදිලා ওই මාතර ලේසිද අමාරුද? ඊටත් ඔයා උපදිනවා ඊටත් වඩා අමාරු මුඩුකු පරිසරයක කොහේ හරි. ලේසිද අමාරුද? සෑහෙන්න අමාරුයි. ආයි වගේ තමයි. ඉතින් ඒ වගේ මේ මනුස්ස ජීවිතයට වඩා දිව්‍ය ලෝකෙදී ලයිට් බිල්, වතුර බිල් ගෙවන්න ඕනේ නැහැ, කෑම හොයන්න යන්න ඕනේ නැහැ, පර්ෆියුම් වලට සල්ලි යන්නේ නැහැ, ඇඳුම් පැළඳුම් ඕනේ. ඔක්කොම තමන්ගේ තීච්ච ඒ කියන්නේ පිරිසුදු චේතනාවලට තමන්ගේ තියෙන හිතේ පිරිසුදුභාවයට යාට ලැබෙනවා. මොකක් වෙනවද? ලැබෙනවා. ඉතින් එතකොට මේ වගේ ජීවිතයක ඕන නම් තව තවත් කුසල් කරගන්න පුළුවන්. ඕන නම් තව තවත් අකුසල් කරගන්න පුළුවන්. ඉතින් හැබැයි මීට වඩා උසස් මනසක්නේ. දැන් අපි ගත්තොත් අපේ ඡන්දදායකයෝ ලංකාව. මේකට ඡන්ද කාලය යන්නේ. දැන් අපි මට මතකයි චන්ද්‍රිකා ඡන්ද ඉල්ලන කාලේ. හරිද? එතකොට ඒ කාලේ අපේ ලංකාවේ පාන් ගෙඩියටත් ඡන්ද දෙනවා. පාන් ගෙඩියක් නිකන් දෙනවා කිව්වොත් ඡන්ද දෙනවා. හරිද? එහෙම ජන කොටසක් ඉන්නේ. කියන්නේ අපිට දේශපාලන බුද්ධිය අඩුයි. ඊට පස්සේ ආව මහින්ද. යුද්ධ ඉවර කරනවා ඒවට යුද්ධ ඉවර කරනවා කියලා කිව්වේ නෑ යා. එයා කිව්වේ මේ දැන් මේ සාම ප්‍රභාකරන් එක කතා කරලා සාම කිවිසුමක් ගහ ගන්නවා. සාම සාකච්ඡා කරනවා කියලා කිව්වේ. 2010. එතකොට ඒකට ඡන්දෙ දුන්නා. හරිද? ඒක රනිල් ඔයාලා මොට මතක නෑ. රනිලුයි මහින්ද අතර දන්ද සටනක් ගියා. ඒ කාලේ ප්‍රභාකරන් ඡන්දේ පැත්තේ වැළක්වපු නිසා මහින්ද දිනුවා. හරිද? ඒතකොට ඒ කාලේ ඔය අද අනුර කුමාරලා ඒ කාලේ හොඳම කතිකේ මහින්දගේ වේදිකාවේ. ඒවලට එතකොට මතක නෑනේ. ඒක අපිට ඒ කාලේ මතක. ඊට පස්සේ ඊළඟ පාරේ යුද්ධ දිනුවා. ඊට පස්සේ ඡන්දයට ආව කවුද? පොන්සේකයි. කියන්නේ යුද්ධ කරපු
කෙනයි මහින්ද. ඒක මහින්ද උඩින්ම දිනවා. ඊට පස්සේ ආව කවුද? ඒ මහින්දලාගේ මහලේකම් පක්ෂේ මහලේකනුයි කියන්නේ මෛත්‍රීපාලයි කවුද මහින්ද. ඊට පස්සේ ඒ දැන් මේක එක එක ඒවට දැන් හොරකම් කරනවා වංචා කරනවා කියලා මෛත්‍රී ඇවිල්ලා කිව්වා. එතකොට මෛත්‍රී අඩු පොඩි ගානකින් දිනාගත්තා. ඊට පස්සේ කවුද ආවද? ගලවන කෙනාව රට ගලවන කෙනා. කවුද? ගෝඨාභය රාජපක්ෂ. මිනිස්සු දෑහෙම විශ්වාස කරා. ඔයාලට එයා මතකයිනේ? ගෝඨාභය චන්දින කාලේ මතකයිනේ? එයා තමයි ඇත්තටම රට ගැලෙන්නේ. ඔයාලා කවුරුත් පිළිගත්තේ නැහැ. එයා කර වැඩේ. එයා හරිම අවංක මිනිස්සෙක්. එයා එක රැයින් හෙට ඔක්කොම කුෂිකාර්මික රටක් වෙන්න ඕනේ මේ රට මේ මොකද කාපටින් වලට. හරි අවංකයිනේ. ඒ ටික පෝරගේ පිපා. කාටද ඊට පස්සේ මේ ඒ සේරම එක රයින් ගත්ත හොඳ ක්‍රියාමාර්ග. හොඳ ඒවා ඔක්කොම නරක ඒවා නෙවෙයි. එයාත් ඊට පස්සේ අද JVP එකේ වගේ සල්ලි දූෂණය කරන්න ඕනේ කියලා වතුර බෝතල් පව අයින් කළ වීදුරු බෝතල් වලට වතුර පුරවලා තියවලා ගහපත්තේ. අපරාධ ඒ වතුර වලට යන සල්ලි කියලා. හරි දෙයත් අර පෝලිං මේ අර මිරිහානි ගෙදර තමයි පාවිච්චි කරේ අන්නේ ගහ මන්දිරේ නිදාගත්තේ නැහැ. මේ එහෙම නෙවෙයි අවුරුදු දෙක ගත වුණේ වලට මතකයිනේ. හැබැයි මොකද උනේ? අන්තිමට මිනිස්සු ගෑස් පෝලිං වල තෙල් පෝලිං වල මොකද්ද? මැරෙලා වැටුණා. අන්න එතකොට තමයි දේශපාලන බුද්ධිමත් භාවය ආවේ. අපි හැමෝම හිතන්න ගත්තේ අඩෝ ජනාධිපති කෙනෙක් ආවට ගියාට පත් කරන්න හොඳ නෑ. ඒ කියන්නේ මිනිස්සු බුද්ධිමත් වුණාද නැද්ද? ඉස්සෙල්ලම රටකට හරියන්න මිනිස්සු බුද්ධිමත් වෙන්න එපායි. නේ? අපි පවා හිතන්න ගත්ත දේශපාලනේ මෙච්චර මිනිස්සුන්ගේ ජීවිතවලට බලපානවා කියලා. ඊට පස්සේ IMF එක අරව මේවා අපේ තෙපානිස් කඩෙත් කතා වෙන්න ගත්තා. කවදාවත් ජීවිතේට ඒව කියන්නේ අපිට අර විමල් ඊළවස්සේ කියලා තුනේ ඒගොල්ලෝ ඇවිල්ලා NGO කාක්කු කියලානේ. වේදිකාවල එහෙම කියලා හැමෝම දැන් කතා වෙන්න ගත්ත අරකට යන්න ඕන මේකට යන්න ඕන. කවුරු ඔයාලා අපි අහලා තිබුණේ නැහැ නේ වගේවනේ. ඒ කියන්නේ අර මිනිස්සු හිතුවා හරි ඕනම දෙයකට කෙලවෙන්න හෙන ගහන්න එපා. දැන් හෙන ගැහුවොත් මේ කොහේ හරි ගහකට බය වෙන්න ඕනේ නැහැ. ඒ කියන්නේ මේ පොළොවේ නයිට්‍රජන් ප්‍රතිශතය වැඩි වෙලා ඊට පස්සේ එතන ඉන්ධනයම මොකක්ද වෙනවද? මොකක් වෙනවද? සරුසාරේ ගෝඨාභය කෙලවලම දැම්මා. දැන් හැමෝටම දැන් ඉස්සර බලන්නකෝ මේ ඒ කියන්නේ මිනිස්සු පෙට්‍රල් එච්චර වටිනවා කියලා හිතුවේ නෑනේ. 115ට 60ට තියුණ සෙඩ් එකෙන් ගහගෙන යන්න. දැන් එහෙනම් පෙට්‍රල් ඩිංගත් පරිස්සම් කරන්න ගත්තා. ඒ කියන්නේ ඒකටත් දේශපාලනේ බලපෑම කියලා හිතන්න ගත්තා. ඔයාලා ගෙවල් වල කතා වුණාද නැද්ද? ඒ කියන්නේ බුද්ධිමත් වෙන්න පටන් ගත්තා. මොකක් වෙන්න පටන් ගත්තද? මිනිස්සු දේශපාලන බුද්ධිය ටිකක් ඇති වෙන්න ගත්තා. එතකොට මේ ඒක කවුද ඇති කරේ? මිනිස්සුමයි. ගෝඨාභයට ඡන්දෙ දීලා. දැන් බැරි වෙලාවක් ගිය පාර දැන් මම ඕක දැනගෙන හිටියා. දැන් මේ මුදිතක්කලාගෙන් අහන්නේ ඒගොල්ලන්ට මං කිව්වා ගිය පාර ඡන්දෙ දෙන්න එපා කියලා. යාට දුන්නොත් ඔයාලට මේ සෙතේ වෙනවා. මෙයා මේ වැඩේ කරනවා කියලා. මොකද මන්ද එයා දේශපාලන දැනුවත් වෙච්ච කෙනෙක් නෙවෙයිනේ. එයාට රටක් බැලන්ස් කරන්න තියෙන. මහින්දලා මොකද්ද කරන්නේ? මහින්දලා හොඳ බැලන්ස් හැම පැත්තම බැලන්ස් කරගන්න ඕනේ. හාමුදුරුව බැලන්ස් කරගන්නවා. මොකක් හරි අරගලයක් ආවොත් එහෙ බැලන්ස් කරගන්නවා. හොඳින් හෝ නරකින් කරගන්නවා. ඔළුවට තුවම්. ඒතකොට ඒගොල්ලෝ රටක් දියුණු කරන්නේ නැහැ. යන විදියට මොකක්ද වෙනවද? අරයි යනවා. ඒක දන්න දේශපාලනය කරන අය. ඒගොල්ලෝ දියුණු කරන්නවත් අරව මේ ඕනේ යන විදියට අරයි යනවා. මොකක්ද යන විදිය අවුලක් වුණොත් ඒකත් එක වැඳලා හරි බැනලා හරි වෙඩි තියලා හරි පාරේදී මරලා හරි බේර ගන්න. එතකොට මිනිස්සුන්ට ඒක එච්චර තේරෙන්නේ නැහැ. හැබැයි අරයා එහෙම කරේ නැහැ. එයා මොකද්ද කරේ? එකපාරට මොකද්ද කරේ? කෙලවල දැම්මා. එහෙම බැලන්ස් කරන්න පෝර දිදී බැලන්ස් කරන්න බෑ. අද ඉඳලා ඕගනික් වෙනවා. ඒ කියන්නේ මේ සමහර රටවල් වල අවුරුදු 30 40 ගිහිල්ලත් ඕගනික් කරගන්න බෑ. මෙයා එක රාත්‍රියෙම කරන්න ගත්තා. එහෙම කස්ටම් එකේ හොර වැඩ වෙනවා. ඒවා අදාළ නැහැ. දැම්ම හමුදාවේ. තාමත් ඒ ජෑම් වෙච්ච ජෑම් විල තාම ටැංකි ටික පිළිවෙලට ගන්න බෑ. ඒ කියන්නේ හමුදාව කෙනෙක් දැම්ම ගමන් ඒ කස්ටම් එකේ වැඩ කරන්නේ නැහැ. උන් දන්නවනේ එතන වෙන්නද? ඒ ඔක්කොම කන්ටේනර් ගෙනල්ලා අදටත් තාම ඒක පැහැදිලි නැහැ. එයා හිතුවේ හොඳට කරන්නේ මිනිස්සුන්ට ඉක්මනට කන්ටේනරේ ගෙදර යවන්න. වැඩේ උනේ මොකද්ද? ඇත්තටම කරන්නේ තෙන්ට දාන්න එක වැඩේ හොඳට කරවලා දෙන්නනේ. මිනිස්සු තින් තේරුම් ගන්න අන්තිමට මිනිස්සු ඔල්ලුඩ තියාගෙන ආපු මිනිහ බිම දාලා මිනිස්සු එදා ඉඳලා පොලිටික්ස් ඉගෙන ගන්න ගත්තා. අපි හැමෝම. එතකොට මට හිතුණා ඒකත් හොඳක් තමයි උනේ. හරිද? ඉතින් දැන් ඊළඟට එන කවුද? ඊළඟට දිනන්නේ කවුද? ඔයාලා හිතන්නේ කවුද දිනන්නේ කියලා? කොහොම අනුරේ කියලා හිතලා තෝස්. දැන් මේක ඔයාලා තරුණ ජීවිතවලට වැදගත් නේ. රනිල් කියලා හිතලා එහෙනම්
ඕකෙදිත් ඕනම අනාවැකියක් කියලා තියන්න ඕන වැඩසටහන. ඊළඟ අවුරුදු දෙක තුනේ මොකද්ද වෙන්නේ කියලා. හරිද? මොකද? මොකද්ද? නෑ දැන් සජිත් ආවයි කියපුවා. සජිත් ආවතින් අයි බැලන්ස් කරනවා. අයියේ. එයා දන්න දැකලා තියෙන බැලන්ස් කරන ඒවා ගොඩාර කාලයක් තිස්සේ. ඒගොල්ලෝ කරන්නේ අද දිනු කරන්න හදන්නේ උත්සාහ කරන්න හදන්නේ මොකද්ද? අයිත් ඊළඟ ඡන්දේ දිනන්නේ කොහොමද කියලායි යන විදියට අරයි යන්නේ කොහොමද? මොකද්ද? යන විදියට අරයි යන්නේ කොහොමද කියලා විතරයි ඒගොල්ලන්ට ඕනේ. දැඩි තීරණ ගන්න උත්සාහ කරන්නේ. එහෙම ගන්න ඒක ඊට පස්සේ හැබැයි අනුරාවත් ගන්නවද නැද්ද? ඈ? අනිවාර්යෙන් ගන්නවා. එයා හැබැයි මේ ගෝඨාභය වගේ නෙවෙයි. එයා දේශපාලනේ මම කිව්වේ ඔයාලා පුංචි කාලෙත් මහින්දට දිනවන්න උත්සාහ කරපු කෙනෙක්. ඒ වේදිකාව. එයා ගනි ඒගොල්ලෝ. මොකද ගම්බද මිනිස්සුනේ. රැඩිකල් ඒවල ඇවිල්ලා ඒව දේවල් ගනි. එතකොට ඔය දෙන්නනේ දැන් එන්න තියෙන්නේ. ඉදිරි දවස් 8කින් ඔය දෙන්නගේ කෙනෙක් එනවා සජිත් හරි අනුර හරි. හරිද? දැන් තියෙන්නේ. සජිත් ආවත් එයා එතන ඉඳලා බලයි මොකද්ද? බැලන්ස් කරනවා. එයාගේ පුරුද්දනේ දේශපාලනික. එතකොට අරයාව බලයි දැඩි තීරණ ගන්න. දැන් එතකොට යාවතින් පොඩි වෙනසක් එනවා. මොකද්ද වෙනස වෙන්නේ? ඈ? ඒ මං හිතන්නේ මහා විද්‍යාලයකින් පත් වෙන පළවෙනි ජනාධිපති. නැත්නම් රොයල් කියයි. දැන් මහින්දල උනත් රිච්මන්ඩ් එකට ගිහිල්ලා අයිත් අර තර්ස්ටන් ගිහිල්ලා එහෙමනේ ඇවිල්ලා තියෙන්නේ. හරි එහෙ කොළඹ DS එකට හරි එහෙම. අර මහා විද්‍යාලයකනේ අර ඉගෙනගෙන තියෙන සාමාන්‍ය කැම්පස් එතන එහෙම. එතකොට මොකද වෙන්නේ? ඔයාලටත් හිතෙනවා මොකද්ද? අපිටත් එහෙනම් ඒ වගේ ටාගට් ඇචීව් කරන්න පුළුවන්ද බැරිද? පුළුවන්. දැන් මෛත්‍රීත් ආවා. මෛත්‍රී නම් 11 වසරටවත් ගිහිල්ලා නැහැ. හැබැයි එයාලා ආවේ හැම කෙනෙක්ම කාගෙන්ද? පක්ෂයකින් ආවේ. ප්‍රධාන පක්ෂවල හිටිය ප්‍රභූ කට්ටිය, වලව් කට්ටිය. ඒ වගේ අයගේ උදව් වෙන්නේ ආවේ චන්ද්‍රිකාලගේ උදව් වෙන්න ආවේ. චන්ද්‍රිකා තමයි කියන්නේ තමුසේ බය නැතුව ඉල්ලනවා කියලා. අපි උදව් කරන්නම් කියලා. රාජිත කියන්නේ චන්ද්‍රිකා කිව්වා මෙයා ඇදලා ගන්න තමුසේනෝ ඇදලා එහෙමනේ යාට. එතකොට එයා මහාවිද්‍යාලයකනේ එයාලා ප්‍රාථමිකයකට ගිහිල්ලා තියෙන්නේ. එයාට O level වත් ලියලා නැහැ. නමුත් ඒ වුණාට වැඩක් නැහැ. අරගොල්ලෝ තමයි යාට උදව්වට ඉන්නේ. දැන් මෙතන එහෙම නෙවෙයි. මෙතන ඉන්නේ නැහැ. මම හිතන්නේ ලොකු ඉස්කෝලේකට ගිහිපු කට්ටිය හරිනි විතරයිද කොහෙද? අනිත් ඔක්කොම ගම් වලින්. හරිද? ඒ කියන්නේ ඔය කොහේ හරි තඹුත්තේ ගම කියයි. දැන් මේ කවුද? සොඳුන්ගෙත් උන තකුරැස්සේ ඒ වගේ ඇතුළක ඉස්කෝලේක. ඒ වගේ තමයි. එතකොට ඒකෙන් ඇවිල්ලා ඒගොල්ලෝ ඇවිල්ලා රට ගොඩක් හැදෙන එකක් නැහැ. මොකද්ද කිව්වේ? මොකද්ද වෙන්නේ? රට ලොකු සුරපුරයක් වෙන්නේ නැහැ. හැබැයි එකක් එනවා. අර වගේ ගම්බද මිනිස්සුන්ට සිහිනයක් ඇති වෙනවා මොකද්ද? රටේ දේශපාලනට පරිපාලනයට සම්බන්ධ වෙන්න පුළුවන් කියන එක අවුරුදු 10කින් 15කින් වෙන්නේ. මොකද්ද වෙන්නේ? දැන් ලංකාවේ තියෙන්නේ නගරවල තියෙන ඉස්කෝලේ ටික විතරක් නෙවෙයිනේ. ලංකාවේ ගම්බදත් ඉස්කෝල තියෙනවා. ඒ ගම්බද තියෙන ළමයෙකුයි නගරයකට යන ළමයෙක් අතර ගොඩාක් වෙනසක් තියෙනවා. ඒක අපි දැකලා තියෙනවා. මම දෙකටම ගිහිල්ලා තියෙනනේ. ඒ ගමේ ඉස්කෝලේ ළමයට එච්චර පෞරුෂයක් නැහැ. අපිට ඒ වගේ දේවල් කරන්න පුළුවන් කියලා ලොකු දේවල්. එයා ගමේම හිටියත් බොහෝ දුරට ගාමන්ට් එක හරි ග්‍රාම සේවක හරි ටීචින් හරි ඔය වගේ තමයි ජොබ් එකකට යන්නේ. හැබැයි අර වගේ ඉස්කෝල වලට යන ළමයි ගොඩක් දෙනෙකුට තියෙන අපිට ලොකු කම්පැනි එක CEO වෙන්න පුළුවන්. අපිට ඒගොල්ලන්ට රට යන එක එච්චර ලොකු දෙයක් නෙවෙයි. කන්ටැක්ස් තියෙනවා. මොකක්ද තියෙනවද? අදටත් ඒ හැබැයි දැන් අපිට ජනාධිපති කෙනෙක් වෙන එක ලේසි නෑ. එහෙම තමයි යාළුවා හිතන්නේ. හිතන්නේවත් නැහැ අගමැති කෙනෙක් වෙන්න. නේ? දැන් අගමැති කෙනෙක් වෙන්න සිහිනයක් තියෙන අගමැති පවුලක හරි ওই පාර්ලිමේන්තුවේ ගොඩක් කල් හිටපු කෙනෙක්ට. නේ? දැන් ඔයාලට හිතෙන්නේ නැහනේ අපි කවදාක හරි අගමැතිකමක් කරනවා කැබිනට් ඇමති ධූරයක් කරනවා කියලා හිතෙන්නේ නැහනේ. අන්න ඒක වෙනවා. නිසා ඉදිරි අවුරුදු 15කදී විතර මොකක් වෙනවද? ඒක නිසා ගම්වල කට්ටිය පවා මේ දේශපාලනේ අපිටත් පුළුවන්. කියලා යාලත් ඒ දැනුම එකතු කරගන්න ගන්න. අර මොකද ගෝඨාභය කර විනාශෙන් වෙච්ච දේ තමයි ගමේ පවා මොකක් මොනවාද? දේශපාලනය ගැන ඊට වඩා අර ඉව වැඩි වුණා. හොයන එක වැඩි වුණා. ඇයි එතන ගන්න තීරණ අපිට බලපානවා කියලා තේරුණා. ඉතින් මේ මිනිස්සු ඒක කළා දුන්නා. ඒක ලොකු දෙයක් නේ. ඒක කළා දීපු එක නැත්නම් මේක හැමතිස්සෙම වහලා ගහලා ගියත් කවදක හරි ඕක වෙනවනේ. වෙන එක කළා දුන්න එකපාරටම ප්‍රපාතයට දාලා දුන්නා. ඔය කවදක හරි මට මතකයි ඉස්සර ওই කට්ටිය කියනවා මේ පාටලි චම්පි කරනවා වගේ 2016 දී ආකෝ ওই දේවල් එනවා මේ ඉකොනොමි බබල්ස් පුපුරනවා කියලා. හරිද? ඉතින් ඒව වහ ණය අරගෙන ගියානේ. එකපාරටම මේ ලෝකේ කාවක් අර යුක්‍රේන් රුසියන් යුද්ධේ එවෙන් තෙල් මිල වැඩි වුණා. පෝර ගේන්නේ ප්‍රශ්න ඇති වුණා රටේ. වැඩේ කියලා කළා දුන්නා මෙහෙම කියලා. නිසා මේ පාර මිනිස්සු ගොඩක්
මේ අපි දැන් 2010 ඡන්දය දැකලා තියෙනවා මෙච්චර සූදානමක් නැහැ. මිනිස්සු මෙච්චර ඡන්දෙ දෙන්න සූදානමක් තිබුණේ නැහැ. 2015 දිත් එහෙම ලොකු නෑ. දැන් මේකෙදි මට පේන්නලා තියෙන මිනිස්සු මාර ඔයාලා වගේ නෙමෙයි. ඔයගොල්ලෝ තාම නිකන් නිදි වගේනේ ඉන්නේ. යම් කිසි වෙලාවකට නැගිටපු මිනිස්සු ඔයාලට කන්න බොන්න මෙහි හම්බ වෙන නිසා ඔයාලා එච්චර ගණන් ගන්න. ඔයාලා ගෙදර හිටියනම් ඔය ගැන හිතන්න ගන්න. හරිද? ගෙදර ඉඳලා රස්සාවට ගිරා නම් අම්මගේ ඔයාට අමාරු වුණා නම් ඔයාලා ඒ වගේ මාර විදියට හිතන්න ගන්න මේ වෙලාවේ. දැන් තාමත් ගෙවල් වලින් කන ගෙදරින් හැමදේම රෙදි ටික හොදලා දෙන්න මිනිස්සුන්ට ඒක එච්චර තේරෙන්නේ නැහැ. අවුරුදු 30ක් ගියා. නමුත් තනියෙන් ජීවත් වෙන ගේමක් ගහන අයට මාර විදියට තේරෙනවා මේක. හරිද? හැමතැනම. ඒ හැම කෙනෙක්ම දැන් උනන්දුවෙන් ඉන්නවා මොකක් කරනවද? අර දෙන්නගේ එක්කෙනෙක් පත් කරගන්න. ඉතින් අපිට කියන්න බෑ බොහෝ දුරට තා දවස් 8කින් රැල්ලට අනුව වෙන්නත් පුළුවන්. සජිත් වෙන්නත් පුළුවන්. සජිත් තාම ලොකු වෙනසක් එන්නේ නැහැ. ඇයි ඒ? ඇයි තෙයත් ගිහිල්ලා තියෙන එයා කරෝ මේ එක ප්‍රාථමිකට ගිහිල්ලා තියෙන මේ වේග රොයල් එකට පහවසරට ඊට පස්සේ එංගලන්ත ඉගෙනගෙන ඊට පස්සේ මිනිස්සුන්ට හිතලා අඩෝ අපිට එහෙම අධ්‍යාපනය නැහැ අපිට ඉංග්‍රීසි බර වචනත් බෑ අපිට අයිත් අර මං කිය අර ගමට අර මහාවිද්‍යාලයක ඉගෙන ගන්න ළමයින්ට අර සිහිනේ යන්නේ ඇයි ඒ ළමයින්ටත් ඉංග්‍රීසි අමාරුයිනේ දැන් අනුර කුමාරට ඉංග්‍රීසි බෑනේ ඇයි එයාත් බොරුවට බොහෝ දුරට රොයල් එකට හරි එතනින් ගියාට පස්සේ රිච්මන්ඩ් එකට හරි රාහුලේට හරි යන යටත් පුළුවන්. අර ගමකනේ ගමක මුල කාලේ ඉඳන් එන ඉංග්‍රීසි ගුරුවරයා හරියට උගන්වන්නේ නැහනේ. ඒ ගමට එන්නේ එහෙම කෙනෙන්නේ. ඒ ප්‍රශ්නේ තියෙන්නේ. ඒක හොඳයි. හරිද? ඒ දෙක වෙනවා. මම දැන් සාමාන්‍ය මිනිසුන්ට පේන්නේ එයාලා දිනා ගන්න හෙට මේ රට සුරපුරයක් කරන්න. එහෙම වෙන්නේ නැහැ. හරිද? ඉදිරි අවුරුදු 5 වෙන්නෙත් නැහැ. හැබැයි අර වගේ විශාල ඒ වටා ලොකු හැම රටේ හැම යටම බිම් මට්ටමේ ඉන්න ළමයින්ට තරුණ දැන් වයසක අයිත් ඕකට එන්නේ නැහැ මැදි වයසයි ඔය මනස වෙනස් කරගන්නේ නැහැ. නමුත් අර වගේ පරිසරවල ඉන්න අයට ලොකු උත්තේජනයක් වෙන්න පුළුවන්. ඒ අපිට පේනවා එහෙම වෙන්න පුළුවන්. දැන් ඔයගොල්ලෝගේ ඉස්කෝලේ ළමයි කොහේ හරි ගියා කියලා ඔලිම්පික් දිනුවොත් ඒ ඉස්කෝලේ ලොකු ගැම්මක් එනවනේ. අඩෝ අපිටත් දිනන්න පුළුවන් අපි ළඟ හිටපු එකෙන්නේ ගියේ කියලා. අපි ලොකු ඉස්කෝලේකින් ගියොත් ඒකෙම ගැම්මක් එන්නේ නැහනේ. එහෙම එකක් වෙන්න පුළුවන්. ඒ වගේ සාධනීය කරුණු වෙයි. ගෝඨාභය වගේම නම් මෝඩ වැඩ කරන්න ගන්න නැහැ. මොකද හේතුව ගෝඨාභය මහත්තයා කියන්නේ දේශපාලනික ප්‍රවෘත්තක් නැති කෙනෙක්. හැබැයි මෙයා ඇවිල්ලා මං කිව්වේ අවුරුදු 20ක් පාර්ලිමේන්තුවේ. ඒ වගේ වෙයි. එයා සක්‍රේන මේ ඇවිල්ලා එක දවසේ මේ ආර්ථිකය ඇවිල්ලා මාරම අමාරු තැනක තියෙන්නේ. ඒක ලේසි නෑ කාටවත්. රනිල් කරන්නේ ණය අරගෙන බැලන්ස් කරයි යන්නේ ඒක. ඉතින් ඒවත් එක්ක ලොකු දේවල් බලාපොරොත්තු වෙන්න බෑ. නමුත් අරම උත්තේජනයක් ගමේ ගොඩේ ඇවිල්ලා ඊට පස්සේ අවුරුදු 15කදී මීට වඩා දේශපාලන සාක්ෂරතාවයක් තියෙයි. මොකද්ද? දැන් අපේ මාර අඩුවෙන ඔයාලට උනත් අපිට උනත් මාර දේශපාලන සාක්ෂරතාවය අඩුයි. අපි ළඟ ඉන්න ඇත්තේ කතා කරනකොට ගහ ගන්න වෙන්නේ ඒගොල්ලෝ කියන දේශපාලන කාරණා. කිසිම එහෙම මේකක් නැහැනේ. වෙයි අවුරුදු 15කදී ඔයාලගෙට ඉන්න යට ඉන්න නංගිලා මල්ලිලාගේ අනුරාවත් විශාල දේශපාලන සාක්ෂරතාවයක් ඇතිවේ. යාළ උනන්දු වෙයි මේ ගැන මේ වේ. සජිත්තාවත් එහෙම වෙන්නේ ගන්න මොන හරි කළා අර කිව්වා වගේ ඉස්කෝලේට කෝටිපතියෙක් හොයන්නේ ඒ දණ්ඩේ යන්න පුරුදු කරාවේ කොහොම බැලන්ස් එකයි අර මහින්ද රංගියා වගේ මහින්ද ගෙනිච්ච හැම පැත්තම බැලන්ස් කරගෙන කොහේ හරි මෙහෙට පොළොව ඉඹ ගනී මෙහෙ අපිට පේන්න අර හින්දූපතක් ගුණාවි ඔය ටික කළා රයි අපිට අවුරුදු 5 කරලා ඉතා කාට හරි ඡන්ද දෙන්න වෙන්නේ හරි කියන්න කව ඊට පස්සේ මේකත් ඒ වගේ මේකෙන් දැන් ඔයක මම ඔය කිව්වේ දේශපාලන අපේ ජීවිතෙත් ඒ වගේ හරිද අපේ ජීවිතේ අපි බුද්ධිමත් වෙන්න නම් දැනුම වැඩි කරගන්න නම් මොකද්ද වෙන්න ඕන? අර ගෝඨාභය විනාශ කරා වගේ ජීවිතේ විනාශ වෙන්න ඕන. එතකොට තමයි අපිට ආධ්‍යාත්මික දැනුම වැඩි වෙන්නේ. අපි එතනින් පස්සේ හිතන්න ගන්නවා අපේ හිත ගිනි ගත්තොත් අපේ බලාපොරොත්තු සුන් වුණොත් අපි එතනින් පස්සේ අපේ හිත ගැන, අපේ ජීවිතය ගැන, අපේ මනස ගැන. දැන් ඕනම කෙනෙක් මේ ධර්මයට එන්නේ කොහොමද? ගොඩාක් අය මේ ධර්මයට එන්නේ කොහොමද? ජීවිතේ තමන්ගේ බලාපොරොත්තු සුන් වීම නිසා. ඉතින් බලාපොරොත්තු සුන් වෙන එක නරකද? දැන් මේ වෙලාවේ තමන්ගේ දරුවෙක් කහිමුණා නම් දෙමාපියට ඒ දෙමාපියෝ දැන් ඊට පස්සේ ගෙවල් හදන්න try කරයිද දරුවෝ හදන්න try කරාද යාගේ හිතේ ගින්න නිවා ගන්න try කරයිද අන්න ඒක නිසා යා ධර්මය ඉගෙන ගන්න වෙනවා යාට ධර්මය තේරුම් ගන්න වෙනවා එහෙම නැතුව ගින්න නිවෙන්නේ නැහැ යථාර්ථ ධර්මය කියන්නේ යථාර්ථය තේරුම් ගන්න ඕනේ ඒ වගේ අපිට හැම ව්‍යසනයක් වුණාම අපිට හොඳ දෙයක් වෙනවා අපි ඉන්නවට වඩා බුද්ධිමත් වෙනවා ඉන්නවට වඩා ඥානවන්ත වෙනවා ඒක අපේ ජීවිතේට උනොත් ස්පිරිචුවල් වෙනවා ඒක ඉන්න රටකට උනත් මොකද වෙන්නේ දේශපාලනික දැනුම වැඩි වෙනවා